මේ ලුණු තොරන්න දන්නේ නෙවෙයි. ඒව ලුණු දෙන්නේ උණු. මූ මෙහෙම හිටියට පට්ට සල්ලි දින කොල්ලේ වට්ටක්කවට අමාරු වෙලේ. මෙන්න දෝණින්ද අත කපාගෙන මේ වීඩියෝ කරන්න එපා මට නෑ. සාලේ නේද ගත්තේ? ඉසුරු කුඩු පැකට්ටයක් කරන් එන්නේ. යනවා ගොඩක් ගිහින් මිරිකලා තියනවා නේද? වීඩියෝ එක දාන්න ඕනේ නෑ නේද හැබැයි. ලෝඩින් බලනවා. ඒව දාන්න එපා කෙල්ල බැලුවාම ගෙදර ගිහලා වැඩ ගන්න. අද මේ ඊටස් අපි බඩු ගන්නාවේ කීල්සකට කීල්සේ ඉන්න අපේ මේ අර මේ hina වෙන පළවෙනි ළමයා සඳාර මෙයා මේ ඉන්නේ සඳාර මේ hina වෙන අනිත් ළමයා මේ නම් මොකද්ද මෙයාගේ? එයාගේ නම සදපියු. මෙයාව දන්නවනේ මේ ඉන්නේ අපේ කලින් වීඩියෝ එකේ සකුණ. මේ ඉන්නේ අපේ කවුද අර්චන. අර ඉන්නේ අපේ හෙඩ් චෙෆ් පොලිදු. හරිද? අර හැගුනේ පොලිදු. අම්මා මේ ඉන්නේ අපේ කවුද? ලෝරෙලි කොල්ලා රණිදු. අපිට කලින් ගියේ වෙන්නට බැරලා මේ ඉන්නේ බල පිටියේ කොල්ලා කවුද අපේ? කමෝත්. මේ ගණන් අර්චන. දැක්කා. අර්චන දැක්කා. දැන් මේ ඉන්නේ මේ ගනි. මේ ඉන්නේ මම. හරි. තව එකෙක් ඉන්නවා මෙතන. අපේ රිච්මන්ඩ් එක ජීවිතේම රිච්මන්ඩ් එක කරන් ඉන්න දිලිද. වා මෙයාව තරහ ගස්සන්න පුළුවන් රිච්මන්ඩ් එකට වචන දෙකයි කියන්න ඕනේ. යාට තරහ යනවා. දැන් අපි මොනවද අරන් තියෙන්නේ? අරන් තියෙන දැනට කොත්තු රොටි විතරයි. කොත්තු රොටි 4ක් අරන් දෙනවා. උඹල උයනනේ. වාද්‍යයට මටයි පොලිදුරයි දෙන්නවා උයන්න කියලා මේ ඔක්කොම. අපි දෙන්න කම්. ඔව් මේ වැඩි නේ. ඔය දෙකක් ගමු. ඒ වැඩි නේ. දෙකක් ගමු. එක දාතියෙන් ගමුනේ. එක දාතිය තමයිනේ. නෑ නෑ එක දාතිය. ඇයි හතරක් වැඩිද? හතරක් වැඩිමයි. මේ බාස්කට් එක අල්ලගන්න. ඈ? අපිට පෙන්වන්න බැරිනේ. මේ ඉන්නේ අපේ මත්‍රකුදා. මේ ඉන්නේ අපේ මත්‍රකුදා කවුද අපේ ඉසුරු. උගේ ඉසුරු බව නුනේ නෑ. ඒ වුණාට මේ ඉන්නේ ඉසුරු. මේ ඉන්නේ ඉසුරුගේ මල්ලි. තක්කලි ඕනේ නැහැ. අනේ මේ කවුදලේ කියන්නකෝ මේ තක්කා දානවා කවුද කොත්තු වලට දානවා තක්කාදී. අපි දැනට අරන් තියෙන්නේ කොත්තු රොටි විතරයි. ඊට පස්සේ මේ අපේ අනික් කට්ටිය අතන ඉන්නවා මම යාළුවත් වෙන්නන්න. පවන් රත්නායක මේ ඉන්නේ අපේ බෝඩි මේ ඉන්න වැදගත්ම පුද්ගලයා. හරිද? මේ ඉන්නේ අපිට වැදගත්ම මේ මිනිස්සයා පවන් රත්නායක. හායි කියන්නේ. මේ ඉන්නේ පවන්. මෙයාව නම් දන්නවනේ ඉස්සරිද එතකොට මේ ඉන්නේ මම. නෝ මීට් අයිටම්ස් බැලුවේ මේ අපි ගන්න දැන් මේ මෙතන වෙන්නේ අපි ලුණු දෝරන. මූ මේ ලුණු තොරන්න දන්නේ නෙවෙයි. වැස්ස ගාති කොල් ගේම් එකේ. මේ ලුණු. ඒව ලුණු දෙන්නේ උණු. මේ මෙයාට වයලට් මයික් එකක් කනෙක්ට් කරන්න කිව්වා මේ මොන බලන්න වෙපින් අතර මෙයා. හරි අපි ඊළඟ කොටේ අපි ඊට පස්සේ අපි දැන් ඔයාලට පෙන්නවා අපි මොනවද ලූඩු ගන්නවා පෙන්නවා ඊට පස්සේ අපි ගත්තා ලීක්ස් ගත්තා අපි හැම පියවරක්ම ඔයාලට පෙන්නනවා මොනවද කියලා කොත්තු රොටි ගත්තා ලූණු ගත්තා ලීක්ස් ගත්තා ඊළඟට ගන්න මොනවද කියලා පෙන්නන්න මේ මූ මෙහෙම හිටියට පට්ට සල්ලි දින කොල්ලේ මේ සිංගල් ඔයාලා මැසේජ් එකක් දාන්න උඹට අනිවාර්යෙන් දාන්න උඹට අවුඩියක් තියෙනවා මුටම කියලා අවුඩියක් තියෙනවා හරිද ඊට පස්සේ අපි ගන්නවා මොනවද අපිට ඕන කැරට් මෙයාලා අරන් දෙනවා කැරට් කරල් 4ක් මන් දන්නේ අපි අර අරු තමයි ගත්තේ කවුද අන්න අරු අර යන්නේ චෙෆ් ලොයිඩ් ගත්තේ ඌ තමයි කැරට් ගත්තේ කැරට් තියනවා අද අපි හාවන් ගත් කැරට් කනවාද තව මොනවද අරන් තියෙනවා තව මොනවද ගත්තේ ඔයාලා මොනවද ගත්තේ සුදු ලුණු අරන් තියෙනවා වට්ටක්කවට අමාරු වෙලේ ඔයාලට මතක දැන් මූ දැන් මේ යන්නේ මොනවද ගන්නද කියන්නකො අරු යන්නේ ඌයි ගන්න යන්නේ මාළු මිරිස් කොච්චර කිව්වා මාළු මිරිස් ගන්න එපා කියලා ඌ මාළු මිරිස්ම ගන්නවා හරි එහෙනම් අපි මාළු මිරිසුත් ගත්ත ඕනේ නේද ඔයාලට පෙන්වන්න බැරුණාද මන් දන්නේ මේ ඉන්නේ සජිත් කියන්නේ මගේ හොඳම යාළුවා හරිද ඒක තමයි මම පස්සේ දවසක් කියලා සජිත් කොහොමද වගේ හොඳම යාළුවනේ කියලා සජිත්
මෙන්න දෝණි හින්දා අත කපාගෙන මේ වගේ කාලකන්ණි තමයි අපි ආස්ලේ නෑ මම නම් ආස්ලේ කරන්නේ මෙන්න මූ ආස්ලේ කරනවා නෑ මගේ හොඳම යාළුවෝ හොඳ බොරු කියන්න ඕනේ මගේ හොඳම යාළුවෝ මොකද ඔව් බෝඩි වේග හොඳම යාළුවෝ වෙයි ඉන්නේ අර එනම් ගන්න අපි යමු බෝන්ලස් ටෙස්ට් එකෙන් කිලෝ දෙකක් බෝන්ලස් ටෙස්ට් එකෙන් කිලෝ දෙකක් ඒක කිලෝ දෙකක් මේ ගණන් අඩු නම් සාලේ වුණක් කමන්නේ මේ චිකන් බ්‍රෙස්ට් එක ඕනේ නෑ ගණන් අඩු නම් සාලේ වුණක් කමන්නේ ඔව් වීඩියෝ කරන්න එපා මට නෑ ඉසුරු කුඩු පැකට්ටයක් අරන් එන්න ඔයා දන්නවනේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ ඉසුරු මිරිස් කුඩු බං අර මිරිස් කුඩු ඉවරයි කෑලි කුඩු ඕන කුඩු ඔයා දරි කුඩු ගැටනේ ඔයා දරි කුඩු ගැට මේ ඇත්තටම මේ අපි පොරවල් වගේ බඩු ගත්තට ඇත්තටම දැන් අපි මේ එකින් එක එකතු කර බලනවා මේ කීයක් කියයිද එක්කෙනෙකුට කීයක් කියයිද ඇත්තටම ගොඩ දැන් මෙතන අපි බෝඩි මෙවුන් ටික ඉන්නේ මේ නෑ මේක නිසා ඇත්තටම මේ අපි මේ කෙට්ට ඇත්තටම මේ අපි දැන් ඔය පොරවල් වගේ බඩු ගත්තට මේ කෙට්ට අඩුම 300ක්වත් ආවොත් බඩු ටික ගන්න නැත්නම් අපි මොකක් හරි කරලා අර මේ බැලන්ස් කරලා ගන්නවා මොකද මේ ඇත්තටම මේ මූ ගාන සල්ලි දෙනවා මේ අපි අමම පොඩ්ඩයි අර දන්නන්නේ ගේමක් ගහලා ඉන්නේ උන් මේ ගේමක් ගහගෙන තමයි මේක ඉන්නේ මේ ඒක නිසා ඉතින් අපි අර මේ අර අන්තිම මේ සත කරනුත් එකතු කරනවා අන්තිම එක වෙනකන් එකට කීයක් යනවද බලන්න. ඔන්න දැන් අපේ රිච්මන්ඩ් එකේ ඉඳන් ආපු මේන් සෙෆ් තමයි අද වැඩ පටන් අරන් ඉන්නේ අපේ අනිත් මේන් සෙෆ් පොල්ල තිබ්බා ධෝනි එක්ක ගමනක් ගිහිල්ලා ඒ හින්දා මෙයා තමයි වැඩ ටික පටන් අරන් තියෙන්නේ. අපේ සහායක ප්‍රමෝද් යනවා කැරට් සුද්ධ කරන ගමන් කොහොම ප්‍රමෝද් අපිට පොඩි හිනාවක් දෙන්න. එතකොට අපේ කලින් දවසේ ලොකු වැඩ කරපු අපේ කුලින්දු චෙෆ් ඉන්නවා. අද අපි චිකන් එක දෙන්න හදන්න ලෑස්ති වෙන ගමන්. ඉස්සරහට කොහොමත් අපිට IT ෆැකල්ටි එකේ ජොබ් නැති හින්දා අපි කැරට් කපන වැඩේ එදා වගේම දෙන්නෙක්ට බාර දීලා තියෙනවා. ආසන ඔබට පඩි ගන්න නිකන් ඉන්න නෙමෙයි. මේ වැඩි පොඩ්ඩක් සුද්ධ කරලා ගන්න. ඔන්න එක හදන්න ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම අපි මොනවද දාන්නේ? අම්මුලිම ගම්මිස් දා ගන්න ඕනේ. මිරිස් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි මිරිස් එකතු කර ගන්න ඕනේ. ඊපස්සේ මේක හොඳට අනා ගන්න ඕනේ. මිරිස් අපි කොච්චරක් විතර වගේද දාන්නේ? සාමාන්‍යයෙන් ටෙන්ඩින් වෙන ගන්නට වගේද? සාමාන්‍යයෙන් මේ මිරිස් දාන්න ඕන. මිරිස් ගොඩක් දැම්මොත් රිජෙක්ට් වෙයිද? මේ සෙන් දෙක බාරක් පක් පක් නම් කියන්නේ බා අපි කැරට් කපන්න කියලා මේ වෙන බෝඩෙමකින් එක්කන් ආපු අපේ තරුස කොල්ලා පොඩි අකල තැබ්බයක් කරගත්තා. කොහොම අපිට හිනාවක් දෙන්න පොඩි මුලින්ම අපි මේක රවුම් කපා ගන්න ඕනේ. අන්න තමයි තීරු කපා ගන්න. රවුම් වලට තියෙන්න ඕනේ. තීරු කපා ගන්න අපි වෙන එකෙක් ගන්නවනේ ජොබ් එකට. මේ අලුතෙන් කොල්ලෙක් ගත්ත අපි තීරු කපා. එයාගේ නමත් අපි සඳහන් කරොත් එහෙම මේ අයියෝ රෙදිහොරා මොකද්ද නම? රෙදිහොරා ආරෝ කමිටි අරුන් තාම දුන්නේ. මේ ඉන්න කමිසි හොරකම් කරපු එක්කන අඩු බෝඩි මේ. ඔව් දැන් අපේ සහායක සචිත් යන්නේ චිකන් එකේ මස් කරි එක කවනක් කරන්න. ඔයා හොඳට මැරිනේට් කරගන්න. මෙහෙම බලන්න මෙහෙම. කොහොම ආයෙ ගන්න බලන්න. වාඩ මල්ලේ අවුරුදු කීයක පළපුරුද්දක් තියනද ඔබට?
ගොඩක් මිරිකලා තියෙනවා නේද? දැන් ඇති නේද? අයියෝ මේන් චෙෆ්තුමා ඔයාට තාම ගෑස් සිලින්ඩරේ බඩු වැඩනේ. හොඳ වෙලාවට ඔයා වීඩියෝ එකෙන් ඕන්ඩි වෙන්න ගිය පොට්ටක් ඒක පිරිමා ගත්තා. අද බලන්න ගෝලයෝ බලන්න මේ බාන්න අද අපේ කට්ටිය වැඩි ඔක්කොම වැඩවලින්නේ. ඇත්තට ඔයා එදා කිව්වනේ මේ මගේ මේ ගෝලය රොත්ත තමයි මේ ඉන්නේ. උපාධි දාන්නේ. මේ නෑ ඔයා කිව්වනේ එදා මේ කැරට් කපන්න පුළුවන් මේ ස්ක්‍රේපර් එකක් තියෙනවා කියලා. කෝ ඒක? ඒක අරගෙන ගිය පොල්ලාගේ මේ අයින් කරා. උන් කැබිනට් එකත් අරගෙන තමයි ගිහලා තියෙන්නේ. බඩු ටික නෑනේ. තෙල් ටිකක් ගන්න ඕනේ අපිට. තෙල් අපි ඔලිව් ඔයිල් වගේ වනේ පාවිච්චි කරන්නේ. අන්න හරි මේක ඒ කියන්නේ මේ අපි මේ හිටපුවා ඔලිව් ගෙඩි ගෙන හැල්ලා ඒව ඇත්තට අලලා ඔව් මේවා අපි මේ පොඩි බිස්නස් එකකුත් කරනවා. කට්ටියට ඕන නම් මේ අපේ චෙෆ් කුලිදුව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔලිව් ගාන ඒවා තියෙනවා. මේ ගාන තියෙන ඒවා තියෙනවා. ගාලක් දෙනවා. ඊට පස්සේ චෙෆ් කුලිදුව අපි මොනවද දාන්නේ? අපි ඊළඟට මේකට සුදු ලුණු ටික දාගන්න ඕනේ. කොල්ල සුදු ලුණු. ඔය අපේ සහායක ලද පොඩ්ඩක් පරක්කුයි මම කරන්න. පාඩි කපන උඹලගේ. මල් දාන්න. එළගේ. ඕ හොඳ සුවඳක් එනවා දැන් නම්. අපිට ඉඟුරු ටිකක් ඕනේ. මොරුගේ සුදු. ඒ හේනම් විසික් ගන්න එපා. ඔයාලා දක්ෂයි කියලා ඒ දක්ෂකම් මෙතන පෙන්වන්න එපා. අපේ රසිකයෝ බලන්න මේක දිහා. ඔව් කට්ටිය දැන් අපි එක එක දේවල් දැම්ම අපිට චෙෆ් කුලිදු කියන්නෙත් නෑ මොනවද දැම්මේ කියලා. ඒ සීක්‍රට් රෙසිපි අල්ලු. දැන් චිකන් ටික දානවලු. දැන් චිකන් ටික දාන්න ඕනේ අපි වෙලාවට. ඔයා මේ අපේ රසිකයන්ටවත් කියන්න කැමති නැද්ද මොනවද දැම්මේ කියලා? මේක ඇත්තටම පවුලේ කියන රහසක්. මේක මේ ඇත්තටම ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ අවුරුදු 4ක් දුක් විඳලා අවුරුදු 4ක් නෙවෙයි අවුරුදු 2ක් දුක් විඳලා ඒ ලෙවල් කරලා ඊට පස්සේ මැත්ස් හරි බයෝ හරි කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න ඕනේ කැම්පස්. IT මොරටු IT આવොත් තමයි මේකේ රහස ඇත්තටම දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ මොරටු IT එකේ ජොබ් නැති ඉඳන්නේ අපි මේ වැඩේ පටන් ගත්තේ. ෆස්ට් ඉයර් ප්‍රොජෙක්ට් එක ෆේල් වෙනත් ඕන. රිජෙක්ට් වෙනවා තුන් පාරක්. එතකොට තමයි මේකට ඇත්තටම තෝරගන්නේ අපි. අපිට සාමාන්‍යයෙන් චෙෆ් කුලිදු මේ සහායකයෙක් අවශ්‍ය නම් එයාලා ගාව මොනවද තියෙන්න ඕන ක්වොලිෆිකේෂන්ස්? ඒගොල්ලොන්ට ඉංග්‍රීසි IELTS වල 8.5ට වැඩි තියෙන්න ඕනේ. එළවලු කැපීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕනේ. එතකොට එකපාර වැඩ දෙක තුනක් කරන්න පුළුවන් වෙනවා. කුණු කතාව අහගෙන ඉන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මොනවා කිව්වොත් ඉතින් කුණු කතාව හොඳට අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ආ ඕ කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඒ ඇතුළ පෙනී යනවා මේ මෙයා හොඳට මණ්ඩනවා. අපිට මාර දුකයි මෙයා ගැන. කවුරු හරි ධෝනි කෙනෙක් මේ වීඩියෝ එක දිහා බලන් ඉන්නවා නම් මෙයා ගැන පොඩ්ඩක් සලකා බලන්න. මෙයාගේ නම හර්ෂණ. මෙයා බිම බලාගෙන යන එකේ මොකද මෙයා රත්නපුර. මෙයාට රත්නපුරේ මේ මැණික් කර්මාන්තයක්ම තියෙනවලු. ඒ හින්දා ඉතින් හම්බෙන කෙල්ල ගොඩක් වාසනාවන්තයි. දැන් චිකන් එක හැදෙන ගමන් තියෙන්නේ. එතකොට අපේ මේන් චෙෆ්ලා දෙන්න අද චෙෆ් දිලිත and චෙෆ් පුලිඳු බරටම් වැඩ. චෙෆ් පුලිඳු අපිට මොන හරි කියන්න පුළුවන්ද ඉස්සරහට වෙන දේවල් ගැන? ඉස්සරහට අපි දැන් මේකේ පොක්කු ටික ගෙනහැල්ලා තියෙනවා. අපි රාස්සට්ටු වල හදාගෙන ගුත් චිකන් කරිය දැන් චැම්පියන් තියෙන්නේ. අපේ මේන් චෙෆ් ආවිනවා තමයි මේ චෙෆ් ඉන්නවා අපේ තාරිගොත් එක්ක නිම්ස. එයා අද පොල්ල තිබ්බා අපිට. එයා මම හිතන්නේ මොකක් හරි නඩුවක් කාලා ඉන්නේ. නඩුවක් කාලා ඉන්නේ. අපි යාගෙන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ. එයාට අපි අද පඩි දෙනවද? එයාට අද පඩි දෙන්නේ නැහැ. අද පඩි දෙන්නේ නැහැ. අද ඔය එකම පඩි දෙන්නේ නැහැ. අපේ දැන් මේ අඬන සහායකතුමා වැඩ ඉවරද දන්නේ නැහැ කොහොමද? දිල්ලේ සරමානව තමයි මම එයාට පඩි දෙන්නේ ඉස්සාගෙන. ටිකට වැඩ කරනවා. යා ඒ කියන්නේ අපි ගාමට ආවේ බල්ලෙක් වගේ. බල්ලෙක් වගේ පාලෙන්න මොනවා වුණත් මේ අහිංසකයා වෙනුවෙන් එහෙම කතා කියන එක වැරදි. චෙෆ් කෙනෙක් වුණත් තමන්ගේ සහායකයන්ට ගරුත්වයක් දක්විය යුතුයි අපේ චෙෆ් පුලිඳු.
ඔන්න එදා මේ ෆයිඩ් රයිස් එක හදද්දී ලොකු සහයක් දුන්න අපේ චෙෆ් සකුණ ඉන්නවා මෙතන. ඔව් මොනවාද ඔයා කියන්න කැමති මේ වෙලාවේ? මේ වෙලාවේ නම් මට ගොඩක් බඩගින්නේ. තංගාලා හදන්න. අපේ අද තියෙන්නේ මේ චෙෆ් මේ අලුත් ඔව් චෙෆ් නිම්ස් අද අපිට පොල්ල තිබ්බ පරක්කුව තියෙන්නේ. වෙලාව රාත්‍රී 9:00යි. දැන් තමයි වැඩ පටන් ගත්තේ. ඒතකොට අද අපිට කන්න වෙන්නේ රෑ 11ට විතර තමයි. මෙන්න මෙයාට ප්‍රසන්ටේෂන් උත් හදන්න තියෙනවලු. ඒවා පෙන්ඩින් වෙයිද රිජෙක්ට් වෙයිද කියන එක දන්නේ ඉතින් අපේ ඉන්විජිලේටර්ස්ලා ටික තමයි. How flexible this is? Our body has the fear. Yeah, but it's not sharp. Okay, දැන් අපි මොකක්ද කරන්න යන්නේ? මේක එකතු කරගන්න ඕන මුලින්ම කඩ පැකට් එක කඩ මේක දාගන්න ඕන. අපි මේ වැඩේට පැකට් 4ක් ගත්තානේ. අපි මේකට පැකට් 4ක් ගත්තා. මේ විදිහට පැකට් වලට වැඩි වේගදී ඔයගොල්ලන්ට මම ගන්න ඕන නම් එපා. අපේ හෙඩ් චෙෆ් කෙනෙක් පොඩ්ඩක් තරහෙන් ඉන්නේ අපේ ගෝලයෝ අද මේ කුණුවarpen පොඩ්ඩක් කතා කරනවා කියලා. ඒව ගණන් ගන්න එපා. මම හිතන්නේ අපිට මේ ඉඩමදි වාදන වල අපේ වාදන තියෙනවා මේ කැබිනට් එකේ පොලිමේ මේ කැබිනට් එකේ වේදදී අරන් ගියා. අද අපේ සහායකයෝ එච්චර හරි නෑ කියලා අපේ මේන් චෙෆ් අද එළවලු කපන වැඩවලටත් බහලා ඉන්නවා. අද අපි සහායකයන්ට පඩි දෙනවද චෙෆ්? නෑ නෑ කොහෙත් තරන්නේ අද නම් දෙන්නේ කාටවත් පඩි. එතකොට අර අඬන්න ලුණු කපපු අපේ මල්ලිට මොකද අපි කරන්නේ? එයා ගැන පොඩ්ඩක් සලකා බලන්න. එයා හොඳට ඇඬුවොත් තමයි එයාට පඩි දෙන්නවා. ආවුදු ඉස්සර කවුරුද්දක් තියෙනවා. මෙයා අඬලා ගෑනු ළමයෙක් ත්‍යාග කරගත්තා වන්දට. දාලකිය කියලා දැඬුව එක තමයි කේස් එක. ඒත් මේ වීඩියෝ එක බලන කවුරු හරි මෙයාට තියෙනවා හෙළ බොදු ගොවි අක්කර 20ක ඉඩම අක්කර 20ක ඉඩමක් තියෙනවා මේක ඔය ගෙදර ඉස්සරහා හැබැයි මෙයාට තියෙනවා මෙයාලගේ නම්බර නෙවෙයි. ඔව් මෙයාලගේ තව තියෙනවා මොනවද තියෙන්නේ මැනික් කන්දක් තියෙනවා තාම අපි මැනික් හොයාගත්තේ නැහැ නේද ඒ මැනික් පතල හාරන්න ගන්නේ මේ මෙයාට ගෑනු ළමෙක් හම්බුන දවසට තමයි. එතකොට ඒකෙල්ල ඇත්තටම බැලුවොත් හරිම වාසනාවන්තයි. හැබැයි මෙහෙමයි මෙයා රත්නපුරේ ඉන්නයි කියලා කිව්වට මේ එතනින් ටිකක් දුර. ටිකක් දුර එතනින් මේ යන්න ඕන කිලෝමීටර් 10ක් විතර යන්න තියෙනවා තව ටිකක්. ඒකේ මෙයා රත්නපුර. ඉතින් මේ ඔයාලා පොඩ්ඩක් හිතන්නේ මෙයාගේ CV එක ගැන බලද්දි පොඩ්ඩක් ඒක ගැන හිතන්න එපා. ඔව්. ඇත්තටම චෙෆ් පුලිදු මට ඇහෙනවා ෆෝන් එකක් රින් වෙනවා කවුද දන්නේ නැහැ කෝල් එකනේ. ෆෝන් එකක් රින් වෙනවා චෙෆ් පුලිදු. සමහරක් විට අපිට චෙෆ් කෙනෙක් අදත් කෝල් ගන්නත් දන්නේ නැහැ. අපි ඒකත් දාමු ඉතින් පවුනේ. ඒ ඇවිල්ලා අපේ චෙෆ් පුලිදුගේ තවත් මේ විශේෂ හැකියාවක්. එයා මේ කටට දේවල් දාගන්න හරි දක්ෂයි. ඒ කාරණයක් කියන්න තියෙනවා අද අපිට පොල්ල තිබ්බ නිම්ස හෙඩ් චෙෆ්ගේ පඩිත් කපනවා. එයාට මාසෙක වැඩතහනමක් අපි පමුණවන්න තමයි බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් වැඩ ටික ලස්සනට යන ගමන් තියෙන්නේ. මේ ඉන්නේ අපේ හර්ෂණ කොළුවා අපේ සහායක අඬර කොල්ලා ලුණු කපලා හොඳටම අඬලා ඉන්නේ. දැන් අපේ චිකන් එක ලස්සනට දුර එක මේකට දානවා. ඇදීගෙන එන්නේ. මේකට දානවා. ඔන්න දැන් නම් චිකන් එක හොඳම තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. අපේ චෙෆ් පුලින්දු අපි ආදරේට කතා කරන්නේ අපේ අප්පච්චි කියලා. එයා අපිව ළමයි වගේ බලා ගන්නවා ඇත්ත වශයෙන්ම කිව්වොත්. තාත් එක්ක වගේ බල හැදුනේ අපේ අත්වල. අපි හැදුනේ යාගේ අත්වලලු. මේ ඉන්නේ යාගේ ළමයි ටික. මේ ඉන්නේ අපේ අඬන මල්ලි. මේ ඉන්නේ අපේ කලවානේ මල්ලි.
මෙයත් කලවානේලු. මෙයාගේ තමයි මේ අපි අර කිව්ව මැනික්. ඔව්. මැනික් ඕනනම් මෙයාව කන්ටැක්ට් කරගන්න. අනිත් එක මෙයා තනි කරයි. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ගෑන් ළමෙක් එහෙම මෙයාට කැමති නම් අපේ කන්ටැක්ට් නම්බර් එකක් ඉල්ලන් මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ අපේ චෙෆ් පුලිඳුයි චෙෆ් දිලිතයි මේ කොත්තුවක් හදනවා කිව්ව වෙලේ අපිට අසමෝදගම් කම්පැනියෙන් නිල පානීය අනුග්‍රාහක විදිහට අපිට අද මේ ලොකු ස්පොන්සර්ෂිප් එකක් දීලා තියෙනවා. මේ ඉන්නේ අපේ මේන් චෙෆ්ලා දෙන්න. එයාලා මේ හොඳටම වැඩේ කරගෙන යනවා. අපි දැන් බලමු චිකන් එකත් හදලා ඉවරයි. ඊළඟට අපිට තියෙන කොත්තුව හදාගන්න. මේ ඉතින් පේනවානේ කතා කරලා වැඩක් නැහැ. අපේ මේන් චෙෆ්ට තාම ගෑස් කුකරේවත් හරියට ඔන් කරගන්න දන්නේ නැහැ. අයියෝ චෙෆ් පුලිඳු අපිට මේක මේ views අඩු වෙන වැඩක් වෙනවා. ටක් ගාලා ඔය ගෑස් කුකරේ ඔන් කරගන්න. අපේ අර අලුත් ගෑස් එක ගමුද? මේ අපි අද මේ අලුතෙන් එකක් අරන් ආවේ රුපියල් මේ අන්න බඩුපත් වුණා. ඇත්තටම කිව්වත් අපේ චෙෆ් පුලිඳු ගොඩක් දක්ෂයි. ඔව්. අපේ චෙෆ් දිලිත හොඳටම බඩගින්නෙන් ඉන්නවා කියලා පේනවා අපිට මේ දැම්මම ටෙස්ට් කරනවා ආපුවා. මමනේ රස පරීක්ෂක අද මේ වැඩසටහනේ. වාර දෙන්න කලින් මම ටෙස්ට් කරලා බලලා ඒ තරම් මට ආදරෙයි මෙයාලා. මේ තනිකඩ මට මෙයාලා මාරු විදියට ආදරෙයි. තාම උඩ පැන ලුණු තාච්චියට දානවනම් මේ ඉන්නේ අපේ චෙෆ් දිලිත. එයාගෙන් ඉගෙන ගන්න මේ දේවල් ඔක්කොම. නෑ ඇත්තටම ආයේ සහායක හරියට වැඩ කරන්නේ නැහැ කියලා චෙෆ් පුලිඳු ඒ පැත්තට බහැලා ඉන්නවා. ඒ වුණාට මේ සහායක හොඳටම වැඩ කරනවා. ඒ දන්නේ චෙෆ් පුලිඳුට යාම වැඩි අල්ලන්නේ නැහැ. අපිට හේතුවක් කියන්න පුළුවන් චෙෆ් පුලිඳු. මෙයාට ගෑනු ප්‍රචාර වැඩි මට වඩා. ඇත්තටම චෙෆ් පුලිඳු මං ඉස්සෙල්ලත් අහන්න ඉතින් මට අමතක වෙලා තිබ්බා අපි මේ කොත්තුවට වට්ටක් එක හදනවද මොකද ඔයාලට මේ ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා අපේ කලින් වීඩියෝ එකේ ඔයා වට්ටක් හදන්න දන්නවා කියලා රසට මම එයාට පුජ්‍යලිකව වට්ටක්ක හොද්දා හදලා දීලා තියෙනවා. ඒකේ රසට පිස්සු ඇල්ලලා දෙනවා යාමට. අපිට මේ පොඩි හරි සාරාංශයක් දෙන්න පුළුවන්ද අපි මේ මොනවද දැන් දාගත්තේ කියලා? ඇත්තට මම දන්නේ නැහැ පුලිතු කියලා දාන එක જાති. මේ අපි දාලා තියෙනවා මේ මට හිතා ගන්නත් බෑ. අපි ඒක තමයි කලින්ම මේ අසමෝදගම් කම්පැනියට කෝල් කරලා අද අපිට අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්න කියලා කිව්වේ. එයාලා ඒ විදිහටම අපිට ලොකු දායකත්වයක් ලබා දෙනවා. මෙයා මේ දැන් ඉස්සෙල්ලා දාපු දේවල් නම් අපිට කියන්නේ උනාට දැන් එයා ලුණු දාන්න යනවා කියලා ආරංචි අපි බලමු. නිව්ටෙලා ආයතනයේ ලුණු එක දාන්නේ අපි අද. නිව්ටෙලා ආයතනයෙන් දීලා දෙනවා අපේ සුදු ලුණු එක. ලොකු අනුග්‍රාහක දායකත්වයක් දීලා තියෙනවා නේද? අපි ඒකින්ද බිග් ෂවුට් අවුට් එකක් කරනවා නිව්ටෙලා ආයතනයට. ඊට පස්සේ අපි මොනවද දාන්නේ චෙක් පුලිඳු? ඊට පස්සේ අපි මේකට බෑරි මිරිස් එක උදලා ගන්න. අපි මේදා ලංකාවේ බෑන්ඩ් මේ කීල්ස් ආයතනයෙන් ගන්න. අපි මේ තේමෙතේ ඉස්සෙන්නේ මේ කීල්ස් ආයතනයෙන් ගන්න මේවා ටිකක් දා ගන්න. අපි බිත්තර ටික ගහලා ගන්නවද? බිත්තර ටික හො ඩීජේ කරලා ගන්නවද? ඇයි බිත්තර ටිකට ගහන්නේ? යාළ මොකක් හරි වැරද්දක් කරාද? ඒ වගේ තමයි අපි කැමති. ඒ කියන්නේ දඩුවම් කරන්න තමයි කියන්නේ. අන්න හරි. ඒ කියන්නේ මම හොරතල් කරන්න කැමති නැහැ. ඔය ටිකක් දාමු. සහායක නම් බැහැලම වැඩ අද මට ඉතින් ඉස්සෙල්ලා බැනුම් අහලා පඩි නෑ කියපු හින්දාත් දන්නේ නෑ. වයිද මන් දන්නේ ගොඩක් දාන්න. දැන් නම් සුවඳ හොඳයි. සුවඳ පොඩ්ඩක් සැරත් වැඩි. දරා ගන්න අමාරුයි. අඳුර වෙනවද? කඳුළු නම් එන්නේ නෑ. ඒ උනාට පොඩ්ඩක් විතර දරා ගන්න අමාරුයි චෙක් පුලිදු. කියන දරා ගන්න අමාරුයි. අපිට AC එක පොඩ්ඩක් ඔන් කරලා සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද? බිත්තර ටිකද? චෙක් පුලිදු AC remote එක කොහෙද? අන්න පොඩ්ඩක් දාන්න මේ 7 කරුණාකරලා අර මේ AC වහන්න කියන්නේ. අපි දැන් ලීක්ස් නේද දාගන්නේ චෙක් පුලිදු? ලීක්ස් ටික ඇඩ් කර ගන්න ඕනේ හොඳට. ඒ ලීක්ස් වල පාට දෙකක් තියෙනවානේ අපි මොන වර්ගෙද දාන්නේ ඉස්සෙල්ලා? පාට අඩු එක පොඩි අයට, පාට වැඩි එක ලොකු අයට. එහෙම තමයි අපි දෙන්නේ. අර අපේ සජිත් මහත්තයා මොකක්ද කිව්වේ උසනම් සිකියුරිටි ඉන්නේ සිස්ටම් එක තමයි අපි දැන් මෙතන මේ ඒ සිස්ටම් එකනේ. ඔයා දාන්න බය නැතුව. හරි.
ඇත්තම කිව්වොත් 2029 ජනාධිපතිවරණයේදී අපේ සජිත් මහත්තයාව අපි ජනාධිපති කරනවා. 10 මෙන්න ඊට පස්සේ අපි මේ ඔරෙන්ජ් ජූස් එකක් හදලා තියෙනවා පොත්තුවට කවලම් කරන්න බිත්තර කහමද වලින්. ඒක ඇත්තරම ඇවිල්ලා අපේ නව සොයා ගැනීමක් මේ චෙෆ් දිවිතගේ. ඒ හින්දා තමයි මෙයා මෙච්චර ලස්සන. අද කොහොමද මේ වීඩියෝ එකෙන් පස්සේ කෙල්ලොන්ගේ ආකර්ෂණය ගොඩක් තියෙයි වාට. ඒක සෙට් වෙන්නේ මම දන්නද? මේ අපේ එදා ෆයිඩ් රයිස් එක ගන්න ලොකුවටම දායකත්වයක් දුන්න අපේ ෂෙෆ් සතුන අද හිතා ගන්න බෑ ප්‍රශ්නේ වැඩි වෙලා මේ ටී-ෂර්ට් එකක්වත් නැතුව ඉන්නේ. අන්තිම වැඩි ඔයාලා දරාගෙන බලාගෙන මේ මෙයාගේ සික්ස් පැක් ටික අද අලුත් ෂෙෆ් දෙන්නෙක් ඉන්නවා. අද අලුත් ෂෙෆ් දෙන්නෙක් ඉන්නවා. මෙයාලා සහායක මේ දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ මේ අපේ කණ්ඩායමේ ඉන්න උසම මිනිස්සයා හරියටම කිව්වොත් අපි හදන කොස්තු එක කන්න 15 දෙනෙක් විතර ඉන්නවා හරියටම බැලුවොත්. අනිත් කට්ටිය ඇත්තටම මේ වෙලේ මේ ගොඩක් බිසි වෙලා ඉන්නේ. යාළගේ ඩෝනිලා සුදුම්මිලා එක්ක මේ කෝල් මැසේජ් වීඩියෝ කෝල් ඔක්කොම කර එහා පැත්තට වෙලා අපිට කිසිම උදව්වක් නොදී කන වෙලාවට විතරක් එන්න බලාගෙන ඉන්නේ. ඒ වුණාට ඇත්තටම කියන්නේ බෝඩි මේ හොඳම සත්‍ය ප්‍රේම ගුණ රාජයා වෙන්නේ අපේ චෙෆ් කුලින්දු. එයාත් අද වැඩේට බැහැලා ඉන්න හින්දා යාට අද ධෝනියක කතා කරන්න වෙලාවක් නැහැලු. චෙෆ් දැන් අපිට මොනවාද වැඩ ඉතුරු වෙලා තියෙන්නේ තව? ඕක තියනවා ඉතින් මේ වෙකේ. චෙෆ් කුලින්දු. නෑ නෑ ඒතකොට ආයෙ යලනවා. ඔබ දාපන්කොට. අපිට මොනවාද තව වැඩ ඉතුරු වෙලා තියෙන්නේ? වැඩනම් තියෙනවා මේක දැන් මේවා අනලා අපි අපේ මේ බලන කට්ටියට මේ මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මෙතන දැන් වෙන්නේ අපි මේ හදාගන්නපු කරි එක මේකට ඇඩ් කරගන්න ඕනේ. දැන් ඕක අන්තරින්ද. මේ තව ඇඳක් ගන්න. අපි දැන් මේ අලුත් සහායක දෙන්නෙක් ගත්තා චිකන් ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්න අපිට හොඳට වැඩේ කරගෙන යනවා. මේ මේවා නිකන් කියන්නේ. ඕක දාන්න එපා. කෙල්ල බැලුවාම ගෙදර ගිහලා වැඩ ගන්න. එයාගේ ඩෝනි දැක්කොත් එimhe අර ගෙදර ගිහින් වැඩ ගන්න යනවලු. ඒ අතරතුර අපි බලමු. කොත්තුව පැත්ත බැලුවොත් එහෙනම් මේ තමයි අපි මේ අවසන් වට සකස් කරගත්ත කොත්තුව. ලස්සනයි පෙනුමට තියෙනවා. මේ ඉතින් තියන්නේ අපේ ෆයිනල් අවුට්පුට් එක. මේකත් මේ පෙන්ඩින් වැටෙයිද රිජෙක්ට් වෙයිද කියලා තමයි ෂුවර් නැත්තේ. අර තාම අපිට හොයාගන්න අමාරුයි කාටද අපි ඉස්සෙල්ලා මේ කන්න දෙන්නේ කියලා. ඔන්න වෙලාව රාත්‍රී 11:50යි අපි කොත්තුව හදලා තියෙන්නේ. කට්ටිය එන සතුටින් ඉන්න කොත්තුව ගන්න කියලා කට්ටිය මතක් කරගත්තා.